1972 වසරේදී තිරගත වූ Way of the Dragon චිත්‍රපටයේන බෲස් ලී සහ චක් නොරිස් අතර සටන එදා වගේම අදත් බොහෝ දෙනාගේ අවධානයට ලක්වන සටන් ජවනිකාවක්. ලෝක සටන් සිනමා ඉතිහාසයේ මේ සටනට මෙතරම් ඇගයීමක් ලැබෙන්නට හේතු කාරණා කිහිපයක් Dragon Combat තුලින් අද අපි කතා කරන්න බලාපොරොත්තු වනවා. සැබෑ සටන් ශිල්පීන් දෙදෙනෙකුගේ ගැටීමක් වීම. සාමාන්‍ය සිනමා පටයක සටන් ජවනිකාවකදී සිදුවන්නේ සම්පූර්ණයෙන්ම පාහේ කලින් පුහුණු වූ සටන් චලනයන් නළුවන් විසින් රඟ දැක්වීමයි. නමුත් මේ සටනේදීම තත්ත්වය ඊට වඩා වෙනස් වන්නේ කරුණු කිහිපයක් නිසාවෙනි. පළවෙනි එක තමයි වෘත්තීය සටන් පසුබිම. චක් නොරිස් කියලා කියන්නේ එකල ලෝකයේ සිටි ප්‍රමුඛ පෙළේ කරාතේ ශූරයෙක්. ඔහුට සැබෑ සටන් තරඟවල සටන් කර ඉතා හොඳ අත්දැකීම් සමුදායක් තිබුණා. අනික් පැත්තෙන් බෲස් ලී තමාගේම සටන් කලාවක් වූ ජිට් කුන්ඩෝ ක්‍රමය ලොවට හඳුන්වා දෙමින් ප්‍රායෝගික සටන් ක්‍රම සම්බන්ධව හසල දැනුමක් සහ සටන් කලා පර්යේෂකයෙක් ලෙස කටයුතු කරමින් තිබුණා. මේ සඳහා ඔවුන් දෙදෙනාටම පෙර පුහුණුවීම් වලටත් වඩා નિરાයාසයෙන්ම සටන් කිරීමට තරම් දැනුමක් තිබුණා. අනිත් කාරණාව තමයි දිගු කාලීන මිත්‍රත්වය. බෲස් ලී සහ චක් නොරිස් කියලා කියන්නේ සැබෑ ජීවිතයේදී ඉතා හොඳ මිතුරන් වූ අතර 1960 දශකයේ අගභාගයේදී පමණ කැලිෆෝනියාවේදී මොවුන් දෙදෙනාම එකට සටන් පුහුණු වී තිබුණා. මේ නිසා එකිනෙකාගේ වේගය, ශක්තිය සහ පහර දෙන ආකාරය ගැන ඔවුන් දෙදෙනාට හොඳ වැටහීමක් තිබුණා. ඉතින් මේ කාරණාව මේ සටනේ ස්වභාවික ගලා යාමට විශාල රුකුලක් වුණා. තුන්වෙනි කාරණාව තමයි තාත්වික ශරීර භාෂාව. මේ සටනේදී ඔවුන් භාවිතා කළ ඉරියව්, පහර වැළැක්වීමේ ක්‍රම, ප්‍රතිප්‍රහාර එල්ල කරන ආකාරය රංගනයකටත් වඩා සැබෑ සටනක පවතින තාක්ෂණික නිර්වද්‍යතාවයෙන් යුක්ත වුණා. කෙටියෙන්ම කියනවා නම් මෙම අවස්ථාව නළුවන් දෙදෙනෙකු අතර සටනකට වඩා සැබෑ සටන් කලාවන් දෙකක් නියෝජනය කරන දැවැන්තයින් දෙදෙනෙකුගේ හමුවීමක් ලෙස හඳුන්වන්න පුළුවන්. රෝමේ කොලෝසියම පසුබිම ලෙස යොදා ගැනීම. රෝමේ කොලෝසියම් කියලා කියන්නේ අතීත රෝමේ ලොබ දරුණුතම සහ දක්ෂතම සටන්කරුවන් ජීවිතේ පරදුවට තබා සටන් කළ ස්ථානයක්. මෙම සටන් ජවනිකාව සඳහා මෙම ස්ථානය තෝරා ගනු ලැබුවේ නූතන ලෝකයේ දැවැන්තයින් දෙදෙනෙකුගේ ගැටීම පෙන්වීමට ඊට වඩා ගැළපෙන තැනක් නොමැති නිසාවෙනි. තවත් විශේෂම කාරණාවක් නම් එකල කොලෝසියම් ඇතුළත චිත්‍රපට රූගත කිරීම සඳහා අවසර ලබා ගැනීම ඉතා අපහසු සහ මිල අධික කාර්යයක් වුණා. එම නිසා මෙම චිත්‍රපටයේ කොලෝසියම් ඇතුළත රූගත කළ ඇතැම් කොටස් අවසරයකින් තොරව සංචාරකින් මෙන් වෙස්වලාගෙන හොර රහසේ සිදු කළ බව සඳහන් වනවා. කෙසේ වෙතත් රෝමේ කොලෝසියම් පසුබිම නිසා Way of the Dragon චිත්‍රපටයේ මෙම දර්ශනය ලෝක සිනමාවේ අමරණීය සටන් ජවනිකාවක් බවට පත් වුණා. ප්‍රධාන සටන් ශෛලීන් දෙකක් අතර ගැටුම. මෙම සටනේදී චක් නොරිස් විසින් නියෝජනය කළේ සාම්ප්‍රදායික කරාතේ ශෛලියයි. කරාතේ වල එන ස්ථාවර ඉරියව්, ඍජු සහ ප්‍රබල පහරවල් සහ ශක්තිමත් ආරක්ෂක විධික්‍රම චක් නොරිස් විසින් යොදා ගන්නා ආකාරය අපිට මෙහිදී බලා ගන්න පුළුවන්. සටන ආරම්භයේදී චක් නොරිස් සිය බලය යොදාගෙන බෲස් ලීව පසුබෑමට ලක් කරන්නේ මෙම ශක්තිමත් බව නිසාවෙනි. අනිත් පැත්තෙන් බෲස් ලී මෙහිදී භාවිතා කළේ ඔහු විසින්ම නිර්මාණය කළ ජිට් කුන්ඩෝ ක්‍රමයයි. JKD වල ප්‍රධාන දර්ශනය වන්නේ කිසිදු හැඩයක් නොමැති වීම යන්නයි. සටන මැදදී බෲස් ලී තමාගේ ඉරියව් වෙනස් කරමින් වඩාත් ලිහිල්ව සහ වේගවත්ව සටන් කරනවා අපිට බලා ගන්න පුළුවන්. තවත් විශේෂම කාරණාවක් තමයි මෙම සටනේ තිබෙන අනුවර්තනය වීමේ හැකියාව. සටනේ මුල් කොටසේදී බෲස් ලී පරාජය වන බවක් පෙනුනද ඔහු ඉතා ඉක්මනින් ප්‍රතිවාදියාගේ රටාව හඳුනා ගනු ලබනවා. මෙය ඕනෑම සටන්කරුවෙකුට ඉතාමත් වැදගත් කාරණාවක්. ඒ කියන්නේ සටනකදී දිනන්නේ ශක්තිමත්ම පුද්ගලයා නොව ඉක්මනින්ම වෙනස් වන තත්වයට අනුවර්තනය විය හැකි පුද්ගලයා යන බව. මෙම සටනේදී චක් නොරිස් ඉතා තදින් සටන් කිරීම සහ බෲස් ලී ඉතා සැහැල්ලුවෙන් සටන් කරන ආකාරය ප්‍රේක්ෂකයාට ඉතා පැහැදිලිව බලා ගන්න පුළුවන්. මොවුන් දෙදෙනා තුළ තිබූ මේ පරස්පරතාවය සිනමාත්මකව ගත් කල ඉතා ආකර්ශනීය බවක් පෙනෙන්නට තිබුණා. සිනමා ශිල්පීය ක්‍රම සහ සංස්කරණය. බෲස් ලී මෙම චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා දූ බැවින් සටනක් තිරය මත දිස්විය යුතු ආකාරය ගැන ඔහුටම ආවේනික වූ දැනුමක් තිබුණා. විශේෂයෙන්ම වර්තමාන ක්‍රියාදාම චිත්‍රපටවල ඉතා වේගයෙන් දර්ශන මාරු කරන ආකාරය අපිට බලා ගන්න පුළුවන්. නමුත් බෲස් ලී මෙම සටනේදී වැඩිපුරම භාවිතා කළේ ලොන්ග් ටේක්ස් එවත් කැමරාව නොනවත්වා ක්‍රියාත්මක වන දිගු දර්ශනයි. මෙහි වාසිය විදිහට සටන්කරුවන් දෙදෙනාගේ දක්ෂතාවයේ කිසිදු මායාවකින් තොරව ප්‍රේක්ෂකයාට සජීවීව දැක බලා ගැනීමට හැකියාව උදා වුණා. ඒ වගේම බොහෝ සිනමාකරුවන් පහරවල් පෙන්වීමට ඉතා සමීප රූප භාවිතා කරත් බෲස් ලී විසින් මෙහිදී සටන්කරුවන් දෙදෙනාගේම හිසේ සිට පාදය දක්වා පෙනෙන ආකාරයේ වයිඩ් ඇන්ගල් ෂොට්ස් භාවිතා කරනු ලැබුවා.
එමගින් ඔවුන්ගේ අත්පහරවල් පමණක් නොව සටනකදී ඉතා වැදගත් වන පාද හැසිරවීම සහ ශරීරයේ සමබරතාවය වැනි කාරණා මනාව පෙන්වීමට හැකි වුණා. විශේෂයෙන්ම මෙම සටනේ තීරණාත්මක පහරවල් සහ ප්‍රතිවාදියාගේ වේදනාව පෙන්වීම සඳහා බෲස් ලී විසින් ඉතාමත් උචිත අවස්ථාවලදී පමණක් ස්ලෝ මෝෂන් එහෙමත් නැත්නම් මන්දගාමී දර්ශන භාවිතා කරනු ලැබුවා. තවද සටන්කරුවන් දෙදෙනාගේ උස ප්‍රමාණයන් පෙන්වීමටත් ඔවුන්ගේ පෞරුෂත්වය ඉස්මතු කිරීමටත් බෲස් ලී විසින් විවිධ කැමරා කෝණ භාවිතා කර තිබුණා. ගෞරවය සහ විනය. බොහෝ සිනමා සටන්වලදී සිදුවන්නේ වීරයා විසින් දුෂ්ටයාව පරාජය කර අතහැර දැමීම හෝ ඔහුව විහිළුවට ලක් කිරීමයි. නමුත් මෙම සටන අවසානයේ බෲස් ලී ක්‍රියා කරන ආකාරය සැබෑ සටන්කරුවෙකුගේ විනය මනාව පිළිඹු කරනු ලබනවා. සටන අවසානයේදී චක් නොරිස් මිය ගිය පසු බෲස් ලී විසින් ඔහුව සතුරෙකු ලෙස සලකා අතහැර දමන්නේ නැහැ. ඔහු ඊටම ශෝකාකූල ස්වභාවයෙන් යුතුව චක් නොරිස්ගේ සිරුර දෙස බලා සිටිනවා. මේ සටන් සිනමා ඉතිහාසයේ ඉතාමත් සංවේදී සහ ගෞරවාන්විත දර්ශනයක් ලෙසයි සැලකන්නේ. චක් නොරිස්ගේ කරාතේ ඇඳුම සහ ඔහුගේ කළුපටිය සිරුර මත තැන්පත් කිරීම මගින් බෲස් ලී සංකේතවත් කරන්නේ ප්‍රතිවාදියා මිය ගියත් ඔහු සතු වූ සටන් දක්ෂතාවයේ තවමත් ගෞරවයට පාත්‍ර වන බවයි. ඒ වගේම සටන පුරාවටම බෲස් ලීගේ මුහුණේ තිබෙන්නේ ක්‍රෝධයකට වඩා අවධානය සහ අධිෂ්ඨානශීලී බවයි. ඔහු සටන් කරන්නේ ප්‍රතිවාදියා කෙරෙහි ඇති වෛරයකටත් වඩා එම මොහොතේ පවතින අභියෝගයට මුහුණ දීම සඳහායි. මෙම ගෞරවාන්විත අවසානය නිසා ප්‍රේක්ෂකයාට මෙම සටන තුළින් දැනෙන්නේ හුදු ජයග්‍රහණයක සතුටටත් වඩා ශ්‍රේෂ්ඨ සටන්කරුවෙකුගේ අහිමිවීම පිළිබඳ වූ හැඟීමකි. කිසිදු දෙබසක් භාවිතා නොවීම. විනාඩි 10කට ආසන්න කාලයක් දිවෙන මෙම සටන පුරාවටම එකදු වචනයක්වත් කතා නොකිරීම ඉතා සුවිශේෂී කාරණාවක්. කෙසේ නමුත් වචනවලින් කිව නොහැකි බොහෝ දේවල් ඔවුන්ගේ ඇස්වලින් සහ ඉරියව්වලින් ප්‍රකාශ කර තිබෙනවා. ආරම්භයේදී චක් නොරිස් සතු වූ දැඩි විශ්වාසයත් සටන මැදදී ඔහු මවිතයට පත්වන ආකාරයත් අවසානයේදී පරාජය හමුවේ ඔහු දක්වන නොසැලෙන ස්වභාවයත් කිසිදු දෙබසකින් තොරව ප්‍රේක්ෂකයාට තදින්ම දැනෙන්නට සලස්වා තිබෙනවා. ඒ වගේම ඇත්ත ලෝකේ සටනක් කියලා කියන්නේ මරණයත් ජීවිතයත් අතර කෙරෙන සටනක්. ඇත්ත වශයෙන්ම වැනි සටනකදී කතා කිරීමට අවශ්‍යතාවයක් සැබෑ සටන්කරුවෙකුට කිසිසේත්ම නැහැ. දෙබස් නොමැතිවීම නිසා ප්‍රේක්ෂකයාගේ අවධානය 100%ක්ම යොමු වන්නේ ඔවුන්ගේ චලනයන්, හුස්ම ගන්න ශබ්දය වගේ දේවල් වෙතටයි. මෙම සටනේ ශබ්ද පරිපාලන කොටසේ තවත් විශේෂම කාරණාවක් නම් බෲස් ලී විසින් භාවිතා කරන ලද සුවිශේෂී ශබ්ද මාලාව. බෲස් ලීගේ ප්‍රසිද්ධ සටන් කෑ ගැසීමේ ශබ්ද, ඇටකටු බිඳෙන ශබ්ද සහ පහරවල් වල තද බව දැනෙන ශබ්ද, පසුබිමෙන් ඇසෙන බලලෙකුගේ ශබ්දය සහ සුළඟේ හඬ වගේ දේවල් හරහා මෙම සටනේ දරුණු බව වචන වලට වඩා හොඳින් කියාපානු ලබනවා. හොඳයි, එහෙමනම් අද අපි කතා කරේ ලෝක සටන් සිනමාවේ හැරවුම් ලක්ෂයක් වූ බෲස් ලී සහ චක් නොරිස් සටන සම්බන්ධවයි. මේ සටන ගැන තවත් බොහෝ දේ ඔබ දන්නවා නම් පහලින් කමෙන්ට් කරගෙන යන්න. එසේනම් තවත් මෙවැනිම වීඩියෝකින් හමු වනතුරු ඔබට සුබ දවසක්.